ලිටර 2.5ක් වගේ ප්‍රමාණයක අපි CO3 වගා කරලා තියෙනවා. මේක දාන්න හේතුව තමයි අපි මේකෙන් පස සාරවත් වෙනවා සහ පස සංරසණය වෙනවා. මේක අවුරුද්දක කෙටි කාලයක් තමයි තියන්න තියෙන්නේ. ගෝතමානන් වගේ ඒ වගේ අවුරුදු දෙකක්වත් තියෙන්න ඕනේ ගෝතමාන වගේ දේවල් දැම්මොත්. මේක එහෙම නැහැ. මේක අවුරුද්දක කාලයක් ඇතුළත ගලවන්න පුළුවන්. ඒ අවුරුද්ද කාලෙත් ඇතුළත මේක අනිවාර්යෙන් 5 පාරකට කැපෙන්න ඕනේ. ඒ වගේම තමයි මේකේ අඩි 1500ක් වගේ උස් ප්‍රමාණයකට නම් මේක සුදුසු නැහැ. සාමාන්‍ය මේ වගේ බිම් මට්ටම තමයි මේ වගේ පහත් මට්ටමකට තමයි මේක හරියන්නේ. ඒකයි මේ වගේ උස් ප්‍රමාණයෙන් අඩු ඊටමකට තමයි මේක හරියන්නේ. ඒ වගේ මේකට හානි කරන එකම හේතුව තමයි ගෝනා. ගෝනා ඇවිදින් මේක කනවා මේ ගස් වර්ගේ මොකක් හරි රසට හරි මොකට හරි කනවා ගෝනා ඇවිදින්. අපි ඒක නිසා කෑවට පස්සේ මේක වැඩක් නැහැ අපිට තේරුමක් නැහැ නේ අපි කියන්නේ. මේක දැන් අපිට ඇති ප්‍රයෝජනයක් ගන්න බැරි වෙනවා මම බස් ඒක නිසා තමයි අපි මේ වගේ මේ දැලක් පාවිච්චි කරලා තියෙන්නේ මාළු දැලක්. මේ මාළු දැලෙන් ගෙවුවට පස්සේ සාමාන්‍ය පොඩ ගෝනා එනවා අඩුයි. මේලා කියන අපි නැත්තම් ගෝනු පංචු පිටින් ඇහිලා මේක කනවා. මේක කෑවට පස්සේ අපිට මේක පරිස්සම් කරගෙන අමාරුස තමයි මේ දැල පාවිච්චි කරලා තියෙන්නේ. ගෝනා කෑවට පස්සේ මේ ගහ මෙට ලොකු වෙනවා. තව මේ ගහ ලොකු වෙනවා අපි මේ කපලා තියෙන නිසා තමයි මෙච්චර මේ ගන්නට දැන්ට මේ ගන්න තියෙන්නේ. සාමාන්‍ය අවුරුද්දට 4-5 පාරක්වත් කැපෙන්න ඕනේ ගහ වර්ගයක් මේක. ඒ කියන්නේ කැපෙන එක තමයි පොර
ප්‍රාණය හරි උමනා විදියට හරියන්නේ. පඳුර කැපෙන්න ඕනේ. දැන් අපි මේ කපලා තියෙන නිසා තමයි මේ විදියට ගහ උස නැත්තේ. නැත්තම් මේ ගස් ගොඩක් උස යනවා. ඒ වගේම අපි හෙවන ගස් හිටවලා තියෙනවා මේ වගේ මේවට කියන අපි කියන්න වල් එරබුදු කියලා. මේවා තමයි අපි හිටවලා තින්නේ සෙවන ගස් වලට. ඉතින් අපි හිටවලා තියෙන වල් එරබුදු කියලා අපි මේකට කියන්නේ. අනිත් පැති වල නම් කොහොම නම් තියෙනවද දන්නේ නැහැ. මේකට අපි කියනවා වල් එරබුදු කියලා. දැන් මෙන්න මේ හරිය මහත්තයා පදලට බහින්නේ මහත්තයා. මෙන්න මේ හරිය. මේ හරිය මහත්තයා දැල ගහලා නැහැ. මේ තියෙන මහත්තයා ගස් කාපු මේ කාලා තියෙන මහත්තයා. එරබුදු හිටපුවා කොලයක්වත් නැහැ ඔය. මේකේ TOCO ටික කාලා මහත්තයා මේ ටිකේ මේ කාලා තියෙන මහත්තයා. මේ ටික හැමතැනම වගේ කාලා මහත්තයා මේ ගස් ටික කාලා තියෙන මහත්තයා. මේ කල්ල මහත්තයා මේ කල්ලම දාලා මහත්තයා කාලු වෙරලා මේ අපි හිටවපුව මහත්තයා එරබුදු ගස් මහත්තයා. පතුරු ගහලා. මේවත් කාලා මහත්තයා මැරිලා ඔය. මේ තියෙන මහත්තයා අඩි. මේ තියෙන විදිහට කාලා තියෙන මහත්තයා මේ අඩි. මේ ටිකක් ගන්න දෙන්නේ මහත්තයා හොඳටම කාලා මේ. එරබුදු ගස් ඔක්කොම මැරිලා මහත්තයා පතුරු ගහලා කාලා තියෙනවා. මේ පතුරුම ගල්වල මහත්තයා මේ. මේවත් එහෙම මහත්තයා මේ ඔක්කොම ආපහු හිටවන්න මහත්තයා මේ. පතුරු ගහලා කාලා ඔය කොළ කෑල්ලක් ගන්නෑ මහත්තයා. මේ තනිකර මහත්තයා මෙතන අඩි ටික. මෙතන මහත්තයා අඩි ඔක්කොම. මේ කාලා තියෙන මහත්තයා පොඩි පොඩි පැල් ටික ඔක්කොම කාලා මේ පැත්තේ මහත්තයා දැල ගහලා මහත්තයා අපි තියෙන එකකින් පයින්නේ මෙන්න මෙහෙම මහත්තයා එන්නේ. මේ පැත්තෙන් තමයි එන්නේ.